ඔච්චරයි ශාකය ඔච්චරයි. අත තියන්නේ නැහැ. ඉතින් මේ බලන්න ශාකය කොච්චරද තියෙන්නේ. පහනේ. පහේ ශෝෂණ පද්ධතිය ෆුල් බලන්න. ෆුල් කියන්නේ ෆුල්ම තමයි. මං හිතනවා පෙනහැල්ලක view එක වගේ එකක්. පොයින්ට් 15ක් තියෙනවා. ගෙදර ගිහලා ගණන් කරන්න. පොයින්ට් 15ක්. ඉතික ගහ පාඩම පොයින්ට් 15ක්. පෙනහැල්ලක view එක. පෙනහැලි පරිමාධාරිතා. පෙනහැලි පරිමාධාරිතා. ඒ කියන්නේ ඔයාලා මේක එක්සෑම් පේපර් එකට නැති වුණොත් ඔයාලා ලියන පේපර් එකක් හරි තියෙන්න පුළුවන්. රෝග ටික අර අනිච්චානුක යාන්ත්‍රය කියන්නේ මම මේ කියන ශෝෂණය හොඳට බලා ගන්න. එච්චරයි. කියන සමස්ථිතික යාමනේ ඒක. මුළු එකම ප්‍රජනනය එන්න පුළුවන්. ප්‍රජනනය එන්නේ අවුරුද්දක් කර අවුරුද්දක් මේ සැරේත් එන්න පුළුවන්. මේක එන්න පුළුවන්. පළවෙනි එක ලේසිම එකක් දෙන්න පුළුවන්. ලිංගික අලිංගික ප්‍රජනන අතර වෙනස්කම් වගේ ප්‍රජනනයේ ඒකත් එක ප්‍රජනන ක්‍රම ටික හිතන්නේ අපි හරි සරල කරලා දෙන්න පුළුවන්. ඒ කවමාරෝද්භවය ආතනෝද්භවය ඒ ටික අංකුරණ අලිංගික ප්‍රජනන කියන හොඳට මේ දෙක චුට්ටක් බලන්න. පුරුෂයෙකුට නම් වැඩි මෙව එකක් නේ පුරුෂයෙක් ලේසි ඈ. ඔකේ ලේසියෙන් පුරුෂ ප්‍රජනක පද්ධතිය ඒක බලන්න එක නිකන් තුන්වෙනි ප්‍රජනනය කියන මාතෘකාව ෆුල් ඉවර කරලා දාන්න. මේකයි බලන්න පුළුවන් ඔයාට ශීරණය උපත්පාලනය මෙන්න මේ පද්ධති ටික නිකන් කර හොඳට ඉගෙන ගන්න. පද්ධතියෙන් බලන්න යන එක පාඩු නෑ. මේ මෙන්න මෙතන මේ පෙනහැලි පරිමාහාධාරිතාවල වගුවේම හොඳටම අඳින්නත් එක්ක පුළුවන් ඉන්න දල සටහන. උදම් පරිමාව කියන්නේ මොකක්ද? අතිරේක ආස්වාසය කියන්නේ මොකක්ද? ඒක එන්න පුළුවන් ඈ. අගයන් එක ටිකක් කර බලාගත්ත කියලා පාඩුවක් වෙන එකක් නෑ. හරි. ඔන්න ශෝෂණේ ප්‍රජනනය. ඊළඟට අපි යමු අස්තිනේ. අස්ති මාරමාරුයි නේ. අස්තිවල නම් මෙහෙම කපාලේ හැදෙන විදිය. අගේ මේ කපාලේ මැවුවොත් එහෙම ගෙඩි පිටිල් ලිව්ව එක මොනවද? අස්ති ටිකේ නම් ටික ලියපන් කොහේ ඇති? ඊට එකද දෙක තියෙන කියලා ලියන්න කෝටරක තියෙන ටික ලියන්න ඔච්චරයි. රන්ද්‍ර ගැන ලියන්න මේ රන්ද්‍ර ගැනයි සීවල ගැන ලියන්න ඔච්චරයි. මොනවද ලියන්නේ? කපාලේ හැදෙන විදිය වුත් කපාල අස්ති ටික ලිව්වා. වක්‍ර අස්ති ටික යුගල මේ මොනවද? මේක යුගල වෙන වෙනම යුගලයි මෙයා තනි අස්තියක් එහෙම කියලා ලිව්වා. වක්‍ර අස්ති ටිකක් ලිව්වා. කෝටරක ටික ලිව්වා. කෝටරක තියෙන අස්ති ටික රන්ද්‍ර ලිව්වා සීවල ලිව්වා ඔච්චරයි. කපාලේ දෙන්න පුළුවන්. මම දුන්නුන් නම් කපාලේ දෙන්න. ඇයි මගේ පන්තිය අපුලුන්ට පුළුවන්. අනිත් ඒුන්ට බෑ. ඔක ලියන්න බෑ. ඔක ලියන්න පුළුවන් පිස්සුද? ලියන්න බෑ. ඒ අස්ති හරියට වෙන් කරගන්න බෑ. කපාල අස්ති මොනවද වක්‍ර අස්ති මොනවද කියලා මම දැන් මොන අනිවාර්යෙන් කපාලේ කියන හැටි ලියන්න දෙන්න. කපාලේ. සාකොමියරය සර්පණ සූත්‍රිකාවාදයේ ගිය සැරේත් ඕක නම් බැලුවා. සර්පණ සූත්‍රිකාවාදයේ රෝග ටික හොඳටම බලන්න. රෝග අස්ති පරදාය ඔය ටික රෝග ප්‍රශ්නයක් කරගෙන පුළුවන්. හරි අස්ති තව එක පද්ධතියක් කිව්වා මොකද්ද? බයිස්ටාරය නිකන් ටිකක් බලා ගන්න. බයිස්ටාර නිකන් ඩෙසර්ට් එකට වගේ බලාගෙන යන්න. බයිස්ටාර මෙව කියන්නේ මම මේ කියන්න ඕන නෝ වැඩිපුර බලන්න. බයිස්ටාර ඩෙසර්ට් එක ඉගෙනන්න පුළුවන්. අය මොකද්ද? සංවේදීනේ ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය රෝගයක් නම් දුන්නනේ ගිය සැරේ. ස්නායු පද්ධතිය කියන හෝමෝන වල හෝමෝන සෙට් එක නිකන් හයිපොතැලමසේ පිටියුටරි සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. මේම් ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. හයිපොතැලමස පිටියුටරිය. මේ හයිපොතැලමසේ අර ඉස්සරහට කෑල්ලයි කියන්නේ හෝමෝන හදන කෑල්ලයි අර තියෙන මේ හයියෙන් කරන ක්‍රියාවලිය ඒ ටිකත් එක්ක නිකන් දෙන්න පුළුවන්. හයිපොතැලමස් පිටියුටරි ඔය ටික බලා ගන්න සම්බන්ධ වෙන විදිය එන හෝමෝන හොඳට ලියන්න පුළුවන්. මේ
එන හෝමෝන මොනවද? කොහෙද උත්තේජනය වෙන්නේ? පෝෂී හෝමෝන, පෝෂී නොවන ටික හයිපොතැලමස් වගේ එකක්. හෝමෝනත් එක්ක දෙන්න පුළුවන්. සම දෙන්න පුළුවන්. සමත් එක්ක මේක දෙන්න පුළුවන්. අර උෂ්ණත්ව යාමනය. උෂ්ණත්වය වැඩි වුණාම මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය අඩු වුණාම මොකද්ද වෙන්නේ? ගොඩක් වෙලාවට ඒකට සමත් එක්ක සමේ ව්‍යුහයත් ඇඳලා ඔක්කොම කරලා යන්න බෑ. සමහරට උෂ්ණත්වය යාමනේ උෂ්ණත්වය වැඩි වුණාම කොහොමද සමායෝජනය වෙන්නේ වගේ එකක් දෙන්න පුළුවන්. දෙකම දෙන්න නැතුව. එතන ගොඩාක් ලොකුයි. මේ සම කියන එක හරිය පොයින්ට් ගොඩාක් තියෙනවා. තනි එකක් වුණත් ගන්න පුළුවන් සම. රූපේ අඳින්න ඕනේ. දැන් අඳිද්දී අඳින්න ඉඩ තියලා එතකොට මතකෙන් නම් ලියන්නේ ඇද ක්‍රියාවනාස්ති කරන්න. උපරිම නික ලකුණු 6ක් විතර එන්නේ. පොයින්ට් 6කුත් නෙමෙයි ලකුණු 6ක් විතර එන්නේ. පොයින්ට් આવොත් මෙහෙම වෙන්නේ. පොයින්ට් આવොත් 4න් වැඩි වෙලා 20ෙන් බෙදන්නේ. ඒතර සාමාන්‍යයෙන් දශම 1.2ක් විතර තියෙනවා. ලකුණු වලින් આવොත් කෙලින්ම 20ෙන් බෙදෙන්නේ. ඒතර කීයද? දශම 3ක් වගේ. තේරුණාද? ඔය ලකුණු වෙන්නේ. ඔය පොයින්ට් නෙමෙයි ඔය රූපෙන්නේ ලකුණු. ඊගර හිගේ පුරවන්න වගේ දෙන්නේ. උෂ්ණත්වය යාමනේ සම කනත් ඉතින් බලාගෙන යන්. ආවෙම නෑනේ. කනත් කෝකටත් දාගෙන යන්න. කන ලේසි ඔයාලට නම් දන්නවනේ. සමතුලිතතාවයේද කොහමද? බට තුන මොනවද? පිළිවෙලට ලියන. කනත් හොඳට බලා ගන්න. ඔය තමයි ඉතින් මේ කියන. උපාගමේ මේසර යවන්නේ ඔයාලගේ. ඒතර මුල් සෙට් එක අපිට එන්නේ නැහැ කිව්වේ ඒකේ. උපාගමේ ඉන්න 6. 6 නම් එහෙම ගෙස් කරන්න බෑ. 6 ටිකක් අමාරු ගානයි